ඕන දෙයක් එක කන්න පුළුවන් මීට් බෝල්ස් කරි එකක් හදමුද? භාජනයකට මුලින්ම තෙල් ටිකක් දාගන්න ඕන. තෙල් ටික රත් වුණාට පස්සේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික තෙල් එකට දාලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. ඊට පස්සේ අපි කහ කුඩු මුලින්ම එකතු කරගන්නවා. මිරිස් කුඩු ටිකක්, අමු තුන පහ ටිකක්, වැදපු තුන පහ ටිකක්, ඒ ඔක්කොම දේවල් ටික හොඳින් තෙලෙන් ටෙම්පරාදු කරගන්න ඕන. කළු කරගන්න නැතුව සුවඳ එනකන් හොඳින් ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපි ලුණු ටිකක් එකතු කරගන්න ඕන. හොඳින් ටෙම්පරාදු වුණු තුරපහ මිශ්‍රණයට කපාගත්ත රට ලුණු එකතු කරනවා අපි. ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්න. එතකොට කරි එක රසය ගොඩක්. අවු මිරිස් දාගන්න. තක්කාලි මම තක්කාලි ගෙඩි දෙකක් විතර කපලා දාගත්තා. තක්කාලිත් වැඩිපුර දැම්මම රසයි ගොඩක්. රම්පේ, කරපිංචා, ඊළඟට ඒ ඔක්කොම දේවල් ටික හොඳින් කලවම් කරගන්න. හොඳට තෙලෙන් මලව ගන්න. ටිකක් වෙලා හොඳට හැඳිගගා. ටෙම්පරාදුණු මිශ්‍රණයට අපි මීට් බෝල්ස් ටික එකතු කරගන්නවා. එකතු කරගෙන අපි ඒ ටික හොඳට කලවම් කරගන්න ඕන. අර තුන පහ මිශ්‍රණය ඔක්කොම මීට් බෝල්ස් එකේ දැවටෙන්න. මිටිකිරි ටික එකතු කරගන්න ඕන. ඊළඟට එක එකතු කරලා හොඳින් කලවම් කරලා මද ගින්නේ හිඳ ගන්න ඕන. කැමති කෙනෙක්ට ඉතින් හොදි ගතිය තියෙන්න උනත් ගන්න පුළුවන්. නැත්තම් මේක වතුරෙන් උනත් හදා ගන්න පුළුවන්. තක්කාලි කන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් සියඹල දා ගන්න පුළුවන්. මේක හොඳට හිඳ ගත්තාම බත් පාන් රොටි ඕන දෙයක් එක කන්න පුළුවන්. හරි රසට. ඔයාලත් හදලා බලලා රස කියන්නකෝ. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉහින් එන්නම් සුබ දවසක්.